YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල හැමෝම නත්තලට සූදානම් වෙනවා. ඉතින් මම හිතුවා ඔයාලට නත්තලට සුබ පතන්න වීඩියෝ එකක් හදන්න කොහොමද කියලා මගේ channel එකෙන් කියලා දෙන්න. අපි අද Canva website එක use කරලා නත්තල් වීඩියෝ එකක්, invitation එකක්, post එකක් හදන්න හැටි බලමු. දැන් බලමු කොහොමද වීඩියෝ එකක් edit කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම type කරමු Christmas video කියලා. දැන් ඔයාලට මේ වගේ ගොඩක් Christmas video බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන category එක මේව කරන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන style එක දෙන්න පුළුවන්. style එක දැන් මම animated මේ click කරා මෙන්න මේ වගේ animated එකට style එකට අදාළ වීඩියෝ ආට පෙන්නනවා. එතකොට මම gold type click කරලා මේ වගේ gold style එකට තියෙන මේ Christmas video පෙන්නනවා. ඉතින් මම Christmas video එක type කරලා මම ඕනි වීඩියෝ එකක් තෝරගන්නවා. ඔයාලට මේක එක තෝරගන්න පුළුවන්. මම ඒ වුණාට දැන් තෝරගන්න pro version එකකින්. ඔයාලට ඕන නම් මේක free version එකකින් තෝරගන්න පුළුවන්. මම මෙන්න මේක type කරලා මම customize this template click කරනවා. ඔයාලට එතකොට දැන් ඔයා තෝරගත්ත එක මෙහෙම පෙන්නනවා. ඔයාලට මේ ඔක්කොම මෙතන මෙහෙම design ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මෙන්න මෙතන තියෙන මෙන්න මේ හිම මේක ක්ලික් කරාම ඔයාලට මෙන්න මෙතන ඒක highlight වෙලා පේනවා. ඒ වගේම තා මෙන්න මේ වගේ තා එකක් තියෙනවා. ඒකත් ක්ලික් කරාම අනිත් එකක් පේනවා. ඔයාලට දැන් මෙන්න මේ text එක ක්ලික් කරාම ඔයාලට මේ ඒකට අදාළ text එක පේනවා. මෙතනත් ඒ වචනේ පේනවා. ඔයාලට මේ screen එක ක්ලික් කරාම ඔයාලට මේ screen එක මේ වෙලා highlight වෙලා පේනවා. ඉතින් ඔයාලට ඕන නම් මේකේ තියෙන elements ඒවා elements වලට ගිහිල්ලා graphics click කරලා ඒක ඔක්කොම ඔයාලට ඕන විදිහට දාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අද ඕනේ කරන අපිට audio. ඔයාලට මේ වගේ voice recording එකක් කරගන්න පුළුවන්. ඕන මේ music ඔයාලට දාගන්න පුළුවන්. ඔයාලට තව video මෙන්න මේ වගේ ඔයාලට ඕනි වීඩියෝ එකක් දාගන්න පුළුවන්. දැන් අපි කියමු මේක අරගෙන මෙන්න මෙහෙම තියාගන්න. ඔයාලට මේ වගේ තමයි මුලින් තමයි වීඩියෝ එක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේක කරලා වීඩියෝ එක කෙට් කරගන්න, දික් කරගන්න පුළුවන්. ඉතින් මම මේක delete කරනවා. ඊට පස්සේ ඔයාලට එතනින් back වෙලා ඔයාලට එතකොට photos වලින් ඔයාලට මේ වගේ එක photos වර්ග මේකට දාගන්න පුළුවන්. graphics අපි කලින් මේ වගේත් ඉගෙන ගත්තා. 3D වලත් මේ 3D වලින් ඔයාලට එක රූප දාගන්න පුළුවන්. දැන් මම මේක දාගන්නවා. අපිට මේ වගේ 3D වලින් රූප දාගන්න පුළුවන්. stickers අද වගේ එක වගේ හොඳ stickers පෙන්නනවා. ඒ වගේම frames වලින් මෙහෙම ඔයාලට මේක තමයි මේ screen එකට දාලා ඔයාලට ඒක හරියට හදාගෙන ඔයාලට ඕන මෙහෙම දැන් logo එකක් හදන්න ඕන නම් ඒත් මෙහෙම කොනට දාලා මේ වගේ පුඩි කරලා කොනට දාලා ඔයාලට මේකට ඔයාලට ඕනි picture එක ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට අපිට මේ grids වලට ගියාම මේ frames වල ගොඩක් එකතු කරලා photo collage බලා ගන්න පුළුවන්. මේකට ඔයාලට මෙහෙම දැන් මේ අපි කියමු මේක ගියට ෆොටෝ මේකට දාලා කොලාජ් එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකිනුත් අයින් වෙනවා. ඊට පස්සේ මම මොකක්ස් වලට යනවා. ඔයාලට ඒකෙත් මේ වගේම බලාගන්න පුළුවන්. දැන් මම කියමු මේක ගත්තයි කියලා ඔයාලට මේක මෙහෙම ස්ක්‍රීන් එකට ඇදලා දාලා ඒක ඇතුළට රූපයක් දාගන්න පුළුවන්. ඊට පස්සේ shapes වලට එක shapes බලා ගන්න පුළුවන්. charts වලදී ඔයාලට මේ වගේ දේවල් ගොඩක් බලන්න පුළුවන්. sheets tables මෙතුණට වගු තමයි බලාගන්න පුළුවන් සාමාන්‍යයෙන්. forms ඉතින් මම අද නම් යොදාගන්න videos graphics stickers ඔයාලට මේක හොඳට ලස්සනට
එලිමන්ට්ස් වලින් graphics වලින් අරගෙන හදාගන්න පුළුවන්. මම මුලින්ම මේකේ මෙන්න මේ ස්ක්‍රීන් එක මෙන්න මේක අයින් කරනවා. එකත් මේක delete කරනවා. What on me delete. මේ වගේ තමයි ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේකෙන් ඕන මේ වීඩියෝස් වලට ගිහිල්ලා මේකට ඕන වීඩියෝ එකක් දාගන්න පුළුවන්. දැන් ඔයාලා අපි මේ වීඩියෝ එක මේක ඩිලීට් කරනවා කියලා. ඔයාලට ඒක ඩිලීට් කරලා මෙතනින් ඔයාලට ඕන වීඩියෝ එකක් දාගන්න. දැන් ඔයාලා මෙතන වීඩියෝස් වල මෙතන ක්‍රිස්මස් කියලා ටයිප් කරොත් ක්‍රිස්මස් කියලා මෙහෙම ටයිප් කරලා ඔයාලට ක්‍රිස්මස් වීඩියෝ බලා ගන්න පුළුවන්. මට ඔයාලට මේ වගේ ඕනි ක්‍රිස්මස් වීඩියෝ එක මේකට ඇතුළත් කරගන්න පුළුවන්. මම මෙන්න මේ ප්‍රෝ වර්ෂන් එකේ තියෙන මෙන්න මේක ගන්නවා. එතකොට මම මේක මම ඩිලීට් කරනවා. ඒක ඩිලීට් කරලා මම මෙන්න මේක තමයි දාගන්නේ. දැන් මේ ටෙක්ස්ට් අයින් කරන්න පුළුවන් වුණා. ඒ ටෙක්ස්ට් එක අයින් කළා මේ ටෙක්ස්ට් ක්ලික් කරලා මේ වගේ ඕන එකක් අරගෙන ටෙක්ස්ට් දාගන්න පුළුවන්. මෙන්න මේ ටෙක්ස්ට් වලින් මෙන්න මේ වගේ දේවල් දාගන්න පුළුවන්. ආට ඉතින් මේකෙන් ඕන මැජික් රයිට් වලින් ගන්න පුළුවන්. මම මෙතන ක්‍රිස්මස් කියලා ටයිප් කරනවා. ඔයාලට මෙතන ක්‍රිස්මස් වලට ඕන බලා ගන්න පුළුවන්. මම මෙන්න මේක අරගෙන මෙන්න මේකත් අයින් කරනවා. ඩිලීට් කරනවා. මට ඕන දැන් මම මේ කරපු එක හයි මේ තියෙන්නේ. ඒක ඔයාලට ඕන මුලද නැත්නම් පල්ලෙන් තුනක් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන කාලය දැන් මේ වීඩියෝ එක භාගයක් යද්දිද මේක ඉන්නේ කොහොමද කියලා කාලය හදා ගන්න පුළුවන්. මම මේක දාගන්න මේ හරියට විතර. මේ හරියෙන් පේන විදිහට දාගන්න. හරියට මන්දර දාගත්ත. දැන් ඔයාලට මම මේකේ භාගයක් යද්දි තමයි මේ වෙන්නේ වීඩියෝ එක. ඔයාලට මොන මේක දිග කරගන්න කෙටි කරගන්න පුළුවන්. මේක දිග කරගන්න. දැන් ඔයාලට මේක මෙහෙට දාගන්න පුළුවන්. ඔයාලට ඕන තව ක්‍රිස්මස් එකේ මේව දාගන්න පුළුවන්. මම එලිමන්ට්ස් වල ගිහලා මොකක් වීඩියෝ වලින් අයින් වෙනවා. ඊට පස්සේ මම ස්ටිකර්ස් මේක ක්ලික් කරලා මෙන්න මේක ඔයාලට ඕන එකක් දාගන්න පුළුවන්. මම මේක දාගන්නවා. ඒක දැන් ඔයාලට පේන්නේ මොකද ගන්න එකත් කලින් අන්තිම දාගන්නවා. එතකොට වීඩියෝ එක ප්ලේ වෙද්දි පේන්නේ දැන් මෙහෙම ටිකක් ගියාම තමයි මම දාපු එලිමන්ට්ස් ඔක්කොම පේන්න ගන්නේ. අපි දැන් බලමු කොහොමද ක්‍රිස්මස් ඉන්විටේෂන් එකක් හදාගන්නේ කියලා. මම මුලින් මෙතන ටයිප් කරනවා ක්‍රිස්මස් ඉන්විටේෂන් කියලා. ඊපස්සට මෙතන එකක් වගේ ලස්සන ක්‍රිස්මස් ඉන්විටේෂන් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන හිතන ක්‍රිස්මස් ඉන්විටේෂන් එකක් දාගන්න පුළුවන්. මම මෙතන මෙන්න මේක තෝරගන්න හිතුවා. ඊට පස්සේ මම මෙතන customize this template. ඊට පස්සේ මම මේක මෙන්න මෙහෙම edit කරන්න මෙන්න මේ ස්පේස් එකට ගන්නවා. මම දැන් ක්‍රිස්මස් පෝස්ට් එකක් එඩිට් කරන්න. මම මෙතන ටයිප් කරනවා ක්‍රිස්මස් පෝස්ට් කියලා.
එස්ම එන්ට කියලා දෙනවා. ඔයාට ඕන මෙතන ක්‍රිස්මස් කාඩ් කියලා ටයිප් කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ කැටගරි එක ස්ටයිල් එක දෙන්න පුළුවන්. ඔයාට මේක එක එක වගේ ක්‍රිස්මස් පෝස්ට් බලා ගන්න පුළුවන්. ඉතින් මම තෝරගන්න මෙන්න මේක. ඊට ගැලපෙන තා ගොඩක් ඒවා මෙතනින් පෙන්නනවා. ඔන්න මෙතනත් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම තෝරගන්න මෙන්න මේක.